පින්බර වෙසක් පොහොයක් වේවා මගේ යාළුවෝ හැමෝටම. අද ඉතින් උදේ ඔන්න වෙසක් පොහොය දවසේ මම උදේම නැගිටලා කොත්තමල්ලි එකක් එහෙම හදාගෙන බීලා පන්සලට ආවා. මේ අපේ ගමේ පන්සල උදේ සියක් වර්ග පූජාව තිබ්බා පන්සලේ. මම තනියෙන් තමයි ආවේ. ඉතින් හස්බන්ඩ් හිටියේ නෑ මේ වෙලාවේ ගෙදර. ඉතින් ඔන්න අපේ පන්සල ලස්සනයිද කියලා බලන්නකෝ. මේ පූජාව ඉවර වෙලා ඉතින් ගෙදරදී හස්බන්ඩ්ත් ඇවිල්ලා හිටියා. අපි දෙන්න ඉතින් දොල් කෑල්ලක් එහෙම කාලා තේ එකක් බීලා මම දවල්ට ඉව්වා. ඔන්න කැකිරි අඹුලක් වරසට මම වීඩියෝ එක ඕන්නම් දාන්නම් එකේ. ඊට පස්සේ අපි දෙන්න හවස ගියා සරුංගල් අරින්න. හස්බන්ඩ් දවල් සරුංගලයක් හැදුවා. ඒක හදනම මට වීඩියෝ කරගන්න බැරි වුණා. අන්න ඉතින් අපේ වෙල මේ තියෙන්නේ. වෙල දෙපැත්තේ එක පැත්තක වැව තියෙනවා අනිත් පැත්තේ තියෙන්නේ ඔය. මම ඔයාලට දවසක ඔය පෙන්නන්නම්. සරුංගලේ යවන්න පොඩ්ඩක් හුළඟ මදි. කොහොම හරි අන්තිමට යවාගත්තා. හැබැයි ගොඩක් උඩට ටික ටික උඩ යනවා. ඊට පස්සේ අපි හැම සරුංගල් ඇරලා ආයෙ ගෙදර ආවා. හවස තිබ්බා පන්සලේ කොඩිගහ ඔසවන පූජාව. ඒකට යන්න ආවා. මෙන්න මේ ඒ පෙරහැරේ කොඩිගහ පෙරහැරේ අරගෙන ආවා. ඔය තමයි පෙරහැර. මේ දහම් පාසලේ පොඩි ළමයි තමයි පෙරහැරේ යන්නේ ඉතින්. මෙන්න මේ අර යන්නේ කොඩිගහ. අපි යාළුවෝ කට්ටියත් එක්ක ඇවිදින්න ගියා. ඔන්න ඔහම තමයි අපේ පොය දවස ගෙවුනේ.